හරිම තැන සෙවීම අපේ ජීවිතයට වැදගත් වන සෙන් කතාවක් වන මෙය නොරිකියු නම් සෙන් ගුරුවරයෙකුගේ ප්‍රඥාව, නිර්වද්‍යතාවය, සමගිය සහ සිහි කල්පනාව පිළිබඳ පිළිබිඹුවන කතාවකි. එතුමා අප පානය කරන තේ පිළිබඳව කොතරම් ප්‍රවීණත්වයකින් හෙබි පුද්ගලයෙකුද නම් ඔහුව මුළු ජපානය පුරාම තේ සඳහා ජනප්‍රිය වී තිබුණි. එසේම සමතුලිතතාවය සහ සමානුපාතිකය පිළිබඳ ඔහුගේ අසාමාන්‍ය හැඟීම නිසාද ඔහු ප්‍රසිද්ධ විය. ඔහුට ඔහුගේ තේ වෙළඳසලේ සියලුම දේ පිළිබඳ සෑම විස්තරයක්ම වැදගත් විය. එනම් වෙළඳසලේ කලාත්මක, සෞන්දර්යාත්මක අගය පමණක් නොව අවට පරිසරය සමග ඇති සමබරතාවය පිළිබඳවද ඔහුට ඉතා වැදගත් විය. දිනක් ඔහු තමන්ගේ තේ වෙළඳසැලෙහි එක් රාක්කයක අලංකාර මල් කූඩයක් එල්ලීමට තීරණය කළේය. නමුත් ඔහුට අවශ්‍ය වූයේ එම මල් කූඩය අදාළ තැන සමතුලිතව, සමබරව හරියටම තැබීමටය. ඔහු එම කාර්යය හරියටම කර ගැනීම සඳහා දක්ෂ වඩු කාර්මිකයෙකු කැඳවීය. ඔහු වඩු කාර්මිකයා අමතමින් මට මෙම මල් කූඩය නිවැරදිම තැන තබාගත යුතුය. එනම් ඕනෑවට වඩා ඉහළටත් නොවේ. ඕනෑවට වඩා පහළටත් නොවේ. එවුනාට වඩා දකුණටත් නොවේ. ඕනෑවට වඩා වමටත් නොවේ. එය වෙළඳ සැලට ඇතුළු වන විටම ඉදිරිය බැලීමේදී හරිම ආකාරයට තිබිය යුතුය. වඩු කාර්මිකයා එය අසා හිස සැලුවේ එය ඉතා සුළු වැඩක් යයි සිතමිනි. ඔහු මල් කූඩය ඔසවා නිවැරදිතාව සඳහා උපදෙස් ලැබෙන තුරු බලා සිටියේය. සෙන් ගුරුවරයා එය හොඳින් නිරීක්ෂණය කර එය තරමක් ඉහළට ගෙන යන්න යයි පැවසීය. වඩු කාර්මිකයා ඒ අනුව එය සකස් කළේය. නැවතත් කතා කළ ගුරුවරයා දැන් ටිකක් වමට ගන්න. වඩු කාර්මිකයා කීකරු විය. දැන් එය ටිකක් පහත් කරන්න. වඩු කාර්මිකයා එය අඟලින් අඟලට ගෙන යමින් අනුගමනය කළේය. ගුරුවරයා සමානුපාතිකයන් ගැඹුරින් අධ්‍යයනය කර අතර අවසානයේ කුඩා ගැලපීම් පවා සිදු කළ පසු තෘප්තියෙන් සිනාසුනේය. එතන තමයි තැන. ඒක තමයි හරිම තැන යනුවෙන් ඔහු පැවසුවේය. වඩු කාර්මිකයා කුතුහලයෙන් යුතුව බලා සිටියේය. ගුරුතුමා කොතරම් දුරට නිවැරදි විය හැකිද? ඔහුව පරීක්ෂා කිරීමට සිටු වඩු කාර්මිකයා රහසිගතව එම ස්ථානය සලකුණු කළේය. එනම් එම ස්ථානය අමතක වූ බවක් ගුරුවරයාට මවා පෑවේය. ඉන්පසු අහඹු ලෙස ස්ථානයක් පෙන්වා ගුරුතුමාගෙන් මෙසේ ඇසුවේය. ගුරුතුමනි, මෙතනද ස්ථානය? ගුරුතුමා හිස දෙපසට වනා මෙසේ කීවේය. නැහැ නැහැ, ඒ තැන නොවේ. වඩු කාර්මිකයා තවත් තැනකට ඇඟිල්ල දිගු කර එහෙනම් මෙතනදැයි ඇසුවේය. වඩු කාර්මිකයා විවිධ ස්ථාන පෙන්වමින් ස්ථානය සොයා ගැනීමට උත්සාහ කරනවා මෙන් අඟවමින් දිගින් දිගටම ඇසුවේය. නමුත් ඒ සෑම අවස්ථාවකම ගුරුතුමා සරලව නැහැ යයි පැවසුවේය. නමුත් අවසානයේ වඩු කාර්මිකයා නොදැනුවත්වම ඔහු මුලින් සලකුණු කර නිශ්චිත ස්ථානය පෙන්වා දුන් විට ගුරුවරයා සිනාසෙමින් මෙසේ කීවේය. ඔව්, ඒක තමයි ස්ථානය. වඩු කාර්මිකයා පුදුමයට පත්විය. ගුරුවරයා කිසිදු අපහසුතාවකින් තොරව හරිම ස්ථානය ක්ෂණිකව හඳුනාගෙන තිබුණි. සිහිය ප්‍රවීණත්වය නිර්මාණය කරයි. එනම් ඇත්ත වශයෙන්ම
සෙන් ගුරුවරයා මල්කූඩය එල්ලා තබන ස්ථානය හරියටම දැනගන්නවාට වඩා ඔහු තම වටපිටාව සමග ගැඹුරින් සම්බන්ධ වී සෑම කුඩා විස්තරයක්ම ඒ පිළිබඳව දැනගෙන සිටියේය. පරිපූර්ණත්වය විස්තර කිරීම තුළින් සොයාගත හැක. එනම් ආසන්න වශයෙන් හරි සහ හරියටම හරි යන දෙක අතර වෙනසක් ඇත. අප කරන සෑම දෙයකදීම අවධානය වැදගත් වේ. එනම් තීරණයක් ගැනීම, ඉඩක් සකස් කර ගැනීම හෝ යමෙකු සමග කතා කිරීම වැනි දෙයකදී එය සාර්ථකවම කරගත හැක්කේ එම කාර්යය සඳහා ප්‍රවේශමෙන් අවධානය යොමු කිරීමෙනි. ඔබේ ජීවිතය තුළදී ඔබ යම්කිසි කුඩාම කරුණක් දෙසත් අවධානය යොමු කරනවාද? නැතහොත් ඔබ සියලු කටයුතු ඉක්මනින් සිදු කිරීමට උනන්දු වනවාද? හොඳ අවධානයකින් හා හොඳ සමබරතාවයකින් සිදු කළ යුතු කුඩාම හෝ සිදුවීම් ඔබට හමු වී තිබෙනවාද? දැනුවත්භාවයෙන් සහ නිර්බද්ධතාවයෙන් කරනා විට ඊටාම සරල ක්‍රියාවන් පවා අපගේ ජීවිතවලට ගැඹුරු සාමයක් සහ අලංකාරයක් ගෙන දෙන බව සෙන් බුදුදහම තුලින් අපට උගන්වයි. ප්‍රඥාවෙන් යුතු ජීවිතය සඳහා පාඩම් පිරුණු මෙවැනි කතාවලට ඔබ කැමති නම් සබ්ස්ක්‍රයිබ් කර, ලයික් කර, කමෙන්ට් කරන්න. මෙවැනි කතා අන් අය හා බෙදා ගැනීමට ෂෙයා කරන්න. ඔබගේ සෑම දිනක්ම සතුටෙන් සාමයෙන් පිරි සුබම දිනක් වේවා.